ඇටේ කරවෙච්ච සමනල්ලුව අපිත් එක්ක මැච් ගහන්න. හොංකෝ උන් හොඳයි ඇට බෝල ගහන්න. හැබැයි ඊයේ නිස්සංකේ නැත්තම් රෙද්දර වෙන්නත් ඉඩ තිබ්බා. යෝ බං ඊයේ ඔට්ටුවකුත් ඇල්ලුවා. බංගක දිනුවා. හැබැයි කුසලයා නම් බෙට්ටක් කිර වෙලා වගේ තටම හිටියේ. කොහොම හරි නිස්සංකේ කොහොමත් වඩාගෙන ගැව්වේ. හොංකොං කාරයෝ කෑ ගහනවා. අනේ රිදෙනවා දැන් ඇති අයියේ කියලා. ඔන්න එතකොටම බඩු වෙනවා. ආරෙන්නේ. දැන් පීද ගනි. ජය වේවා සීසර්. ඔබතුමා කිව්වා වගේ නිස්සංකට දෙන්න තෑග්ගක් හැදුවා අපි. කෝ බලන්න. ගල් කපා හැදුව නිස්සංක චිත්‍රය. කෝ බම් මේක නිස්සංක? එයා තමයි මේ මැද තියෙන පොල්ලෙන් සංකේතවත් කරන්නේ. දකුණු පැත්තේ ඉන්නේ සනත් ජයසූරිය මේ කොණ්ඩෙත් නැති එකේ රැවුලක් දැම්මයි ඉතින් මේ. නිස්සංකගේ බලය පෙන්වන්න තමයි මේ පොල්ල රතු පාට කරලා තියෙන්නේ. දෙපැත්තෙන් පොඩි කලාමැදිරිලි වගේ තියෙන නිස්සංක ගහපු 6 පාරවල් 1 2 3. හරි සරලයි. ඇත්තටම මම මේක හදන්න ගත්තේ නිස්සංකට කොන්දේ අමාරු ආපු වෙලාවේ. ඒ වෙලාවේ ආගේ මූණ පෙනුන්නේ නැහැ. මොකද්ද? ඒක නිසා තමයි මේකට නිස්සංකගේ බැට් එක දැම්මේ. එහෙනම් ඔය පොල්ල දැක්ක ගමන් ඌ අඳුරගනි ඒ ඉන්නේ ඌ කියලා. මීට වඩා හොඳයි මට ඇරපන්.